කෙම්මුර අඩවියට ඇතුළු නොයාව ආදරෙන් පිළිගන්නවා. මේ කතාව සංවේදී අයට අහන්න අමාරුයි. තව දෙයක්, ඔයා මේ වෙලාවේ ඉන්නේ තනියෙන් නම් මේ කතාව පස්සේ බලන්න සේව් කරලා තියාගන්න. ඔයා හොල්මන් අද්භුත කතා අහන්න ආස කෙනෙක් නම් මේ channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comments කරන්න. ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. එන්න අපි ඉස්සරහට යමු. නිහාල් අවුරුදු 50ක් විතර වුණ රැකියාව විදිහට මුරකාර රැකියාවක් කරපු අහිංසක මිනිස්සෙක්. අද උදේ පටන් ගන්න නිහාල්ගේ රැකියාව අහවර වෙන්නේ හෙට උදේ. නිහාල්ට මුරකරු රැකියාව කරන්න අලුතෙන්ම වෙනත් ස්ථානයකට මාරු වීමක් ලැබුණා. පළාත් සභා ගොඩනැගිල්ල තමයි නිහාල්ට අලුතෙන් මුර කරන්න ලැබුණ අලුත් තැන. දවල් දවසම තොර තෝංචියක් නැතුව මිනිස්සුන්ගේ hina හඬවල්, කතා හඬවල්, ඇවිදින හඬවල් වලින් පිරීලා තිබුණ මෙම තට්ටු හතරේ ගොඩනැගිල්ල හවස 6න් පස්සේ සුසාන භූමියක් වගේ පාළුවට යනවා. අක්කරයක විතර ඉඩමක තියෙන තට්ටු හතරක ගොඩනැගිල්ලට රැට මුරකාරයෝ ඉන්නේ 3 දෙනයි. එක්කෙනෙක් ප්‍රධාන ගේට්ටුව ළඟත්, අනිත් කෙනා පිටුපස ගේට්ටුව ළඟත්, ඉතුරු කෙනා ගොඩනැගිල්ල ඇතුළතත් වශයෙන් තමයි සේවා ස්ථාන ලැබෙන්නේ. කොයිතරම් අඳුරු රාත්‍රියක් වුණත් නිහාල් තමන්ගේ රැකියාව තිත්තටම කරපු මිනිස්සෙක්. විසිටිං ඔෆිසර් එන කිසිම වෙලාවක ස්ථානයේ ඉඳලා නැතුව නිහාල් බැනුම් අහලා එන්න කලවර ගලාගෙන පළවෙනි දවසම නිසා නිහාල්ට අද ගේට්ටුව ළඟ මුර කරන්න ලැබුණේ නැහැ. ඔහුට ලැබුණේ ගොඩනැගිල්ල ඇතුළත මුර කිරීම. දවසම කාලගෝට්ටිය රැටත් ගොඩනැගිලි පිටි වලින් ඇහෙනවා වගේ නිහාල්ට එහෙම හිතුණා. නිහාල් රැට කනකුල රෑ 8:30ට විතර කෑම කාලා නිහාල් වැසිකිළියට ගිහින් එන්න හිතුවා. වැඩේ කියන්නේ මේ ගොඩනැගිල්ලේ වැසිකිළි තියෙන්නේ 3 වෙනි මහලේ. පහළ මහලවල ආයතන සේවකයන් සඳහා පමණක් වැසිකිළි පැවතුනත් ඒවයේ යතුරු මුරකරු වෙත ලැබෙන්නේ මුළු ගොඩනැගිල්ලටම විදුලි පහන් 10ක් 12ක් විතරයි රාත්‍රියට දල්වන්න පුළුවන්. ඉහළ මහල තුනේම සාමාන්‍යයෙන් විදුලි පහන් දල්වන්නේ නැහැ. වැසිකිළි අවශ්‍යතාවයන් සඳහා පඩිපේලිවල සහ වැසිකිළිය ඇතුළත වැසිකිළියට යන කොරිඩෝයේ පමණයි ආලෝකය තියෙන්නේ. විදුලි සෝපානයක් තිබුණත් අනෙක් මුරකරුවන් ඒ භාවිතා කරමින් ඉහළ පහළ ගියත් නිහාල් ওই විදුලි සෝපා විශ්වාස කරේ නැහැ. වගේම ඒ පිළිබඳ කිසි දැනුමක් ඔහුට තිබිලා නැහැ. ඔහු පටන් ගන්නවා 3 වෙනි මහලට පඩිපෙළ නගින්න. පඩිපෙළක් අවසන් වූ පසු ඊළඟ පඩිපෙළ සඳහා ටිකක් ආයතන ඇතුළට යන්න ඕන. කාර්යාල සියල්ලම අඳුරු. එක දිගට පඩිපෙළ හදන්න නැතිව තැනින් තැන හදන්න තිබ්බ උවමනාව මොකක්දයි කියලා සමහර විට දැනුණ බයට තනිකමට නිහාල්ටම කියාගන්න ඇති. ඔහොම තට්ටු දෙකක් නිහාල් ඉහළට නැග්ගා. දැන් තියෙන්නේ අවසාන පඩිපෙළ හොයාගෙන යන්න. අද නිහාල්ගේ මුල් දවස නිසා ඉහළ වැසිකිළියට ඔහු ඇවිත් තියෙන එක් වතාවක් නිසා ඔහුට හරියට පඩිපෙළ තියෙන තැන මතක නැහැ. අනිත් එක විදුලිය දල්වන්න තහනම් නිසා සොයාගන්නත් අපහසු තියෙන මද ආලෝකෙ දිගේ නිහාල් ආයතනය ඇතුළට ගියා. නිහාල්ට නිහාල්ගේ සපත්තු සද්දෙම හරි සද්දෙට දෝංකාර දීලා ඇහෙනවා. කාර්යාලයක් පහුවෙනවත් සමගම නිහාල් යමක් දුටුවා. ඉස්සරහ පඩිපෙළ අසල පොඩි ළමයෙක් හිටගෙන ඉඳලා ඇතුළට දිව්වා. නිහාල්ගේ හිත ගැස්සුණත් පොඩි ළමයෙක් මේ වෙලාවේ කොහේ ඉන්නද මේකේ කියලා හිතලා ඉස්සරහට ආවා. එතකොටම නිහාල් පොඩි ළමයෙක් අඬනවා වගේ ඇහෙනවා. කවුද? නිහාල් ඇහුවා. ඒත් කවුරුවත් නෙමෙයි උත්තර දුන්නේ. නිහාල්ගේ කටේ කෙල හිඳුණා.
හීන් දාඩිය දැම්ම. ආයෙ මෙතෙන්ට මාපු එකේ උඩට ගිහින්ම යනවා කියලා හිතලා පඩිපෙළට අඩිය තියෙනවා. එතකොටම පුංචි වයින් කාර් එකක් ඇවිත් නිහාල්ගේ කකුලේ වදිනවා. නිහාල් ඒක ගන්න නැවෙනවා. එතකොටම දකින්නවා ලේ පෙරිච්ච පොඩි ළමෙක් නිහාල්ට පිටිපස්සේ හිටගෙන ඉන්නවා. එක පාරටම නිහාල් කෑ ගහන්න හදනවා. ඒත් කටහඬ පිට වෙන්නේ නැහැ. දෙවියනේ, ඒ ළමයාගේ ඔළුවේ පැත්තක් නැහැ. ඊළඟ වතාවේ කවුරුත් නැද්දෝ කියලා නිහාල් කෑ ගහනවා. ඒත් අනිත් මුරකරුවන් දෙදෙනාම ඉන්නේ ගේට්ටු අසල නිසා කිසිම කෙනෙකුට නිහාල් වැහෙන්නේ නැහැ. නිහාල් පඩිපේලිය අල්ලගෙන වැටි ඉහළට නගින්න හදනවා. ළමයා දැන් ඉන්නේ පඩිපෙලේ. නිහාල්ට කිසි දෙයක් සිහියට එන්නේ නැහැ. ඔහු හොඳටම බය වෙලා. අනික ඔහු වයසයි. නැවත නැගිටිලා අනෙක් පසට දුවන්න ඔහුට ශක්තියක් නැහැ. ඔහු නැවත බහිනවා. කාර්යාල ලිපිගොනුවක් පාවෙලා ඇවිත් ඔහුගේ හිස වදිනවා. ඔහු බිත්තියේ හැප්පිලා පිටෙනවා. සිහිය එනකොට නිහාල් හිටියේ පහළ මාලේ කාර්යාල මේසයක් උඩ. විසිටිං ඔෆිස් සහ තවත් මුරකරුවෙකු සමග. මොකදයිසි උනේ? කලන්තයක්වත් ආවද? විසිටිං ඔෆිස් ඇහුවත් නිහාල් කිසි දෙයක් කිව්වේ නැහැ. දැන් වෙලාව රෑ 10ට විතර ඇති. ඒත් නිහාල් කතා කරන්නේ නැහැ. ඔවුන් නිහාල්ව රෝහලට යොමු කරනවා. 19:90 රථය ඇවිත් ඔහුව බාර ගන්නවා. ඔහු ගිලන් රථයේදී හොඳටම අඬනවා. ගිලන් රථයේ සිටින වෛද්‍යවරයාට ඔහු සියල්ල කියනවා. වෛද්‍යවරයා ඔහුව රෝහලට ඇතුළත් කරලා නිහාල්ගේ විසිටිං ඔෆිසට ඇමතුමක් ගන්නවා. මීට වසර 3කට පමණ පෙර පොඩි ළමෙක් තම මව සමග ඒ ආයතනයට පැමිණ ඇති බවත් මව කාර්යබහුල අතරේ දරුවා පඩිපෙළ අසලට පැමිණ පඩිපෙළෙන් පහළට වැටි හිසට සිදු වූ බරපතල තුවාල නිසා මිය ගොස් ඇති බවත්, නමුත් අද වුණා වගේ කිසිම සිද්ධියක් මීට පෙර වෙලා නැති බවත් ඔහු පවසනවා. සමහර විට මහරෑට කිසි කෙනෙක් පඩිපෙළ භාවිතා නොකර විදුලි සෝපානයේ යන නිසා වෙන්න පුළුවන්. එහෙම සිද්ධියක් පෙර නොවුනේ. නිහාල්ගේ හෘද වේගය ඉතාමත් තීව්‍ර මට්ටමට පවත් වෙනවා. අවාසනාවකට නිහාල් දින 2කට පසු මිය යනවා. මෙවන් කතා ඔබ අත්දැකලා තියෙන්න පුළුවන්, අසා තියෙන්න පුළුවන්. මෙවන් දේවල් ලෝකේ සිද්ධ වෙනවා වගේම ඒවා විශ්වාස කරන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඔබ කැමති නම් ඔබේ අත්දැකීම් අප සමග බෙදා ගන්න. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comments කරන්න, share කරන්න. අලුත් කතාවක් අරගෙන ආයෙත් එනකම් පරිස්සමෙන් ඉන්න.